ටැක්ස් ෆ්‍රී පඩියක්. ලෝකෙ දියුණුම නගරයක ජීවිතයක්. ඒ වගේම ගෙදර අයට හොඳ අනාගතයක් දෙන්න පුළුවන් රටක්. ඩුබායි කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ හීන රස්සාව තියෙන තැන. හැබැයි මේ හීනට යන්න හදද්දී ගොඩක් අය අතරමං වෙනවා. සමහරු ලක්ෂ ගණන් හොඩ ඒජන්සි වලට පූජා කරනවා. තවත් සමහරු විසිට ගිහින් රස්සාවක් හොයාගන්න බැරුව අසරණ වෙලා ආපහු වෙනවා. ඔයාටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක නේද? මම ඒජන්සි එකකින්ද යන්න ඕනේ. නැත්නම් මං තනියම ඩුබායි ගිහින් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. අද වීඩියෝ එකකින් අපි මේ ක්‍රම දෙකේම හොඳ නරක යන නිවැරදි ක්‍රමය සහ ඔයා අනිවාර්යෙන්ම දැනගත යුතු ඇත්ත කතා කරන්නයි යන්නේ. ඩුබායි යන්න හිතන් ඉන්නවා නම් මේ විනාඩි 10 වගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. ඒජන්සි ගැන කතා කරන්න කලින් ඔයා කොහොම ගියත් අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගන්න ඕනේ මූලික සුදුසුකම් 3ක් තියෙනවා. මේවා නැතුව ඩුබායි යන්න හිතන්නවත් එපා. අංක 1 ඩුබායි ස්ටෑන්ඩඩ් CV එක. ලංකාවේ අපි හදන බයෝඩේටා එක ඩුබායි වලට හරියන්නේ නැහැ. ඔයාගේ CV එක ATS applicant tracking system එකට ගැලපෙන විදිහට ඔයාගේ skills highlight වෙන විදිහට ජාත්‍යන්තර මට්ටමට හදාගන්න ඕනේ. අංක 2 ඉංග්‍රීසි භාෂාව. ඩුබායි වල වැඩ කරන භාෂාව ඉංග්‍රීසි. ඔයාට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නැහැ. හැබැයි තමන්ගේ අදහසක් කියන්න සහ තේරුම් ගන්න පුළුවන් මට්ටමට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි හදාගන්න. නැත්තම් හොඳ ජොබ්ස් ලැබෙන්නේ නැහැ. අංක 3 මූලික මුදල. ඒජන්සියක් හරහා ගියත් විසිට ගියත් යම් මුදලක් අතේ තියෙන්න ඕන. ඒජන්සි ගාස්තු හෝ ඒ ගිහින් මාසයක් දෙකක් ජීවත් වෙන්න සල්ලි ලෑස්ති කරගන්න. හරි, දැන් බලමු පළවෙනි ක්‍රමය. ඒජන්සියක් හරහා යාම. මේකේ වාසි මොනවද? ලේසි. ඔයාට රස්සාව හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. එයාලා ඔයාට ජොබ් එක, වීසා එක, ටිකට් එක මේ හැමදේම ලෑස්ති කරලා දෙනවා. ඔයාට තියෙන්නේ ගිහින් වැඩ පටන් ගන්න විතරයි. විශේෂයෙන්ම පළවෙනි පාර රට යන කෙනෙක්ට මේක තමයි ආරක්ෂිතම ක්‍රමය. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ තැන් ටිකක් තියෙනවා. මෙතන තමයි ලොකුම උගුල. 1. කවදාවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නැති ඒජන්සි එකට සල්ලි දෙන්න එපා. ඔයාට පුළුවන් වෙබ් එකට ගිහින් එයාලගේ ලයිසන් එක වැලිඩ්ද කියලා චෙක් කරන්න. 2. රජයෙන් අනුමත ගාස්තු වලට වඩා අසාධාරණ විදියට ලක්ෂ ගණන් ඉල්ලනවා නම් දෙපාරක් හිතන්න. 3. ඒජන්සියක් ඔයාව විසිට් වීසා එකක යවලා එහි ගිහින් ජොබ් වීසා ගහමු කියලා කියනවා නම් 99%ක්ම ඒක බොරුවක් හෝ ලොකු රිස්ක් එකක්. නියම ඒජන්සි ඔයාව යවන්නේ කෙලින්ම එම්ප්ලොයිමන්ට් එන්ට්‍රි පර්මිට් එකක. මේක තමයි අද වීඩියෝ එකේ වැදගත්ම කොටස. ගොඩක් අය අහන ප්‍රශ්නේ. මට විසිට් වීසා ගිහින් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. කෙටිම උත්තරේ ඔව් පුළුවන්. අද ඩුබායි වල හොඳ රස්සා කරන ගොඩක් අය ගියේ මේ විදිහට. හැබැයි ඇත්ත කතාව මේක ලේසි නෑ. මේක ලොකු කට්ටක්. ඔයා මේ ක්‍රමයට යනවා නම් මේ පියවර අනුගමනය කරන්න ඕනේ. පියවර 1 නිවැරදි වීසා සහ බජට් එක. අඩුම තරමේ මාස 2ක දින 60ක විසිට් වීසා එකක්වත් දාගන්න. වැදගත්ම දේ ඔයාට මාස 2ක් 3ක් ඩුබායි වල කාලා බීලා ඉන්න තැනකට ගෙවලා මෙට්‍රෝ වල යන්න ඇති වෙන්න සල්ලි අතේ තියෙන්න ඕනේ. පියවර 2 ගෙදර ඉඳන්ම වැඩ පටන් ගන්න. ඩුබායි යන්න කලින්ම LinkedIn, Indeed, Gulf Talent වගේ sites වල වගේ ප්‍රොෆයිල් හදලා ලංකාවේ ඉඳන්ම ජොබ් වලට ඇප්ලයි කරන්න පටන් ගන්න. පියවර 3 ground game එක. ඩුබායි ගියාම කාමරයට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. එළියට බහින්නම ඕනේ. සමහර ශාස්ත්‍ර වලට CV එක අතේ තියාගෙන walk-in interview එක යන එක තාමත් සාර්ථකයි. හොඳට මතක තියාගන්න. ඩුබායි වල විසිට් වීසා එකෙන් වැඩ කරන එක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. අහුනොත් ඩිපෝට් කරනවා. ඔයාට ජොබ් එකක් සෙට් වුණාම ඒ සමාගම ඔයාගේ විසිට් වීසා එක එම්ප්ලොයිමන්ට් වීසා එකකට මාරු කරනකම් වැඩ පටන් ගන්න එපා. එහෙනම් අපි සාරාංශයක් කරමු. ඔයාට යම්කිසි ස්කිල් එකක් හෝ පළපුරුද්දක් තියෙනවා නම් ඉංග්‍රීසි හොඳට පුළුවන් නම් කට්ටක් කාලා ගේමක් ගහන්න පුළුවන් නම් විසිට් වීසා කින් ජොබ් එකක් හොයන එක ඔයාලට ගැලපෙනවා. හැබැයි ඔයාට පළපුරුද්ද අඩු නම් ඉංග්‍රීසි එච්චරටම ෂුවර් නැත්නම් රිස්ක් එකක් ගන්න බයයි නම්
SLBS ව්‍යාපදිංචි හොඳ ඒජන්සියක් කරහා යන එක තමයි ආරක්ෂිතම සහ හොඳම ක්‍රමය. ඩුබයි කියන්නේ අවස්ථා තියෙන රටක්. හැබැයි මේ අවස්ථා ලැබෙන්නේ ලෑස්ති වෙලා යන අයට විතරයි. හොර ඒජන්සි වලට අහු වෙන්න එපා. ලේසි ක්‍රම හොයන්න එපා. CV එක හදාගන්න. ඉංග්‍රීසි හදාගන්න. ඔයාගේ මහන්සියට කවදා හරි ප්‍රතිඵල ලැබෙයි. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ඩුබයි ගැන ඔයාට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න.